ආයුබෝවන් කොහොමද ඔයාලට ශිෂ්‍යත්ව විභාගයට තව සති දෙකයි. ශිෂ්‍යත්ව පැටව ටික සූදානම්ද? අම්මලා ලෑස්තිද? මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ සති දෙක ඇතුළත ඔයාලගේ බබාලත් එක්ක ශිෂ්‍යත්ව විභාගයට දරුවා සූදානම් කරන්න පුළුවන් ස්ටඩි පැකේජ් එකක්. එහෙම නැත්නම් ස්ටඩි ටිප්ස් ටිකක්. ඔයා මේ ටිප්ස් ටික try කරොත් මේ සති දෙක ඇතුළත අනිවාර්යෙන්ම ඔයාගේ බබාට ශිෂ්‍යත්ව පාස් වෙන්න පුළුවන්. එයා කොහොමද දක්ෂයි? ඔයාට තියෙන උදව් කරන්න විතරයි. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ටිප් නම්බර් 1. අලුත් පාඩම් දැන් පටන් ගන්න යන්න එපා. මම මේ අලුත් පාඩම් කියලා කිව්වේ එයාලගේ සිලබස් එකේ කරලා නැති ඔයාලට සමාජයෙන් දැනගන්න ලැබුණු මොනවාම හරි අලුත් ටොපික් එකක් ගැන කවුරු හරි කිව්වොත් මෙන්න මේකෙන් විභාගෙට ප්‍රශ්න එන්න පුළුවන් වගේ කියලා. නමුත් මීට කලින් ඔයාලා try කරලා නැති, දරුවා try කරලා නැති අලුත්ම දෙයක් නම් ඔයාලගේ මේ කතා කරන මාතෘකාව මම යෝජනා කරනවා මේ සති දෙක ඇතුළත අලුත්ම මාතෘකාව තෝරගන්න එපා. දරුවා දන්න, දරුවා ඉගෙන ගත්ත සිලබස් එකට අදාළ දේවල් හැර අලුත් දේවල් වෙන කෙනෙක් කියපු දේවල් try කරන්න යන්න එපා. උගන්වන්න මේ සති දෙක ඇතුළත. මොකද එයා කන්ෆියුස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට නෝට්ටු කියලා හිතන්න. නෝට්ටු ගැන තිබුණා පරණ සිලබස් එකේ. නමුත් අලුත් සිලබස් එකේ නෝට්ටු ගැන නැහැ. ඉතින් ඒ නිසා පරණ සිලබස් එකේ තිබුණු නෝට්ටු මේ පේපර් එකටත් එයි කියලා ළමයාට නෝට්ටු ගැන උගන්වන්න මේ දවස්වල මහන්සි වෙන්න එපා. අන්න උදාහරණයක් විදිහට මම ඒ කිව්වේ අන්න ඒ වගේ එයාට අදාළ නැති ආගේ සිලබස් එකේ නැති දෙයක් අලුතෙන් උගන්වන්න අලුතෙන් එයාට කියා දෙන්න try කරන්න මේ සති දෙක පාවිච්චි කරන්න එපා. මේ සති දෙක ඇතුළත කරන්න ඕනි හොඳම දේවල් ටික මම ඔයාලත් එක්ක share කරගන්නම්. ශිෂ්‍යත්වයේ වුණත් O level වුණත් A level වුණත් කැම්පස් වුණත් විභාගයක් ලඟ වුණාම කරන්න තියෙන හොඳම දේ past papers කරන එක. papers කරන එක. ඔයාට මේ සති දෙක බබාව train කරන්න තියෙන හොඳම විදිහ තමයි එයත් එක්ක papers කරන්න. බබාට දවසට papers 3-4ක් කරන්න අවශ්‍ය නැහැ. කරන්නේ ආ papers cut එක දෙක කොටස් දෙකත් එක්ක දවසටම papers 4ක් කියන්නකෝ. ඒ කියන්නේ පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි එක උදේටයි හවසටයි papers කොටස් දෙකයි එයා කරන්නේ. කමක් නැහැ. එයාට හැබැයි මෙහෙමයි විශේෂයෙන්ම යාට ට්‍රේන් කරන්න ටයිම් එක මැනේජ් කරගෙන පේපර් එකට උත්තර ලියන්න. ටයිම් මැනේජ්මන්ට් තමයි නම්බර් 1. මොකද බබා කොච්චර ක්ලෙවර් බබෙක් වුණත් එයා හැම දෙයකටම උත්තර දන්නවා වුණත් බබා එකම කොටසක් අල්ලගෙන හිටියොත් ටයිම් එක පහුණාට පස්සේ යාට උත්තර ලියා ගන්න වෙලාවක් නැහැ. අන්තිමටම ටීචර් කියනකොට විනාඩි 20යි තව තියෙන්නේ කියලා බබා හොඳටම කලබල වෙනවා. එතකොට යාට දන්න දේවත් ලියා ගන්න වෙලාව නැහැ. එහෙම වෙන නිසා අනිවාර්යයෙන්ම මේ දවස් 14 බබා ට්‍රේන් කරන්න ටයිම් මැනේජ්මන්ට්. එයාට හරියටම ටයිම් එක තියලා ඔයා වෙලාව බලලා එයාට පේපර් එක ලියන්න දෙන්න වෙලාවට. මේ සති දෙක ඇතුළත කරන්න පුළුවන් ප්‍රධානම සහ වැදගත්ම දේ තමයි පේපර්ස් කරවන්න සහ ඒ පේපර්ස් નિયમિત වෙලාවට. එයා මේ ලියන්නේ විභාග කියලා හිතාගෙන ලියවන්න ටයිම් එකටම විභාග ලියවන්න. ටයිම් මැනේජ්මන්ට් එක ට්‍රේන් කරන්න මේ සති දෙක පාවිච්චි කරන්න. ඒක තමයි ඉම්පෝටන්ට්ම දේ. මොකද කොච්චර උත්තර දන්න බබෙක් වුණත් වෙලාව ගලපගෙන විභාගෙට පේපර්ස් ටිකට උත්තර ලිව්වේ නැත්නම් ඉතින් වැඩක් නැහැනේ. ඒ නිසා. තව ඔයාලට බබත් එක්ක කරන්න පුළුවන් හොඳ දෙයක් තමයි මේ සති දෙක ඇතුළත යාගේ සිංහල පෙළපොත යත් එක්කම කියවන්න. දැන් තව සති දෙකක් තියෙනවානේ. ඔයාලට පුළුවන් වාරයක් දවසට එකපාරක් කියුවත් ඇති. සිංහල පෙළපොත බබත් එක්කම ඔයාලා කියවන්න. එයාව ළඟට අරගෙන එයත් එක්කම සිංහල පෙළපොත පුළුවන් ඔයාලට මේ සති දෙක ඇතුළත එයාට කියවන්න. අනිත් එක තමයි පරිසරයේ පාඩම් එයාට ආයෙ පොඩ්ඩක් කියලා දෙන්න. මේ දවස්වල ඔයාලා ඇත්තටම මතක් කිරීමක් තමයි කරන්න ඕනේ. ඔයාගේ බබා දැන් අවුරුදු 3-4-5 වගේ මේ අවුරුදු 3ම ඉගෙනගෙන එයාලා ඇත්තටම දැන් විභාගයට සූදානම් වෙමින් ඉන්න ළමයි. එයාලගේ මනසේ දැන් ඔය හැමදේම තියෙනවා. ඔයාලට තියෙන්නේ ඒක බ්‍රෂ් කරන්න, ඒක පොලිෂ් කරන්න තමයි මේ සති දෙක පාවිච්චි කරන්න තියෙන්නේ. දරුවා ආදරයෙන් ළඟට අරගෙන එයාට පරිසරයේ පාඩම් ටික ආයෙ මතක් කරලා දෙන්න. විශේෂයෙන්ම එයාට වැරදුණු දේවල් එයාට ආයෙ කියලා දෙන්න. ඔයා හිතන් දැන් ඔයා පරිසර පාඩමක් කියලා දෙනවා. බබාට වැරදුණු දේවල් ඔයා දන්නානේ. ඔයාට පුළුවන් මේ සති දෙක ඇතුළත එයාට වැරදිච්ච තැන හරිම ආදරෙන් එයාට ආපහු පැහැදිලි කරලා දෙන්න. අනිත් දේ තමයි ප්‍රස්තාව පිරුළු වෙනවානේ. ප්‍රස්තාව පිරුළු එයාට නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් යුතුව තේරුමත් එක්ක මේ දවස් ටිකේ ලියවන්න. ඔයාලට ඒක කරන්න පුළුවන් දවසට ප්‍රස්තාව පිරුළු 3-4-5ක් ලියුවත් ඇති ඉතින්. ටයිම් එක මැනේජ් කරගන්න දරුවට වද දෙන්න මහන්සි කරවන්න පීඩනයටපත් කරන්න එපා. ඔයා ටයිම් එක මැනේජ් කරගෙන වෙනදටත් වඩා ආදරෙන් ඔයා ළමයාත් එක්ක කනෙක්ට් වෙන්න මේ දේවල් එහෙම තමයි කරන්න ඕනේ. බබාව ගොඩාක් ස්ට්‍රෙස් කරන්න එපා මේ සති දෙක ඇතුළත. ප්‍රස්තාව පිරුළු හරියට කියා දෙන්න, තේරුමත් එක්ක කියා දෙන්න, අකුරු හරියට ලියවන්න. ඔයාට තේරුමයි ප්‍රස්තාව පිරුළයි දෙකම ලියවන්න පුළුවන් මේ සති දෙක ඇතුළත. එයත් එක්ක
එයා හරි අකුරින් නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් යුක්තව. ඒ වගේම තමයි ටිකක් වැදගත් දෙයක් සෙකන්ඩ් පේපර් එක බබාලා try කරවන්න පුළුවන් ටිකක් වැඩිපුර. සෙකන්ඩ් පේපර් එකට ටිකක් වෙලාව ගන්නවනේ බබාලා. ඒ වගේම ලකුණු ටික වැඩිපුර ගන්න පුළුවන්. ඒ නිසා සෙකන්ඩ් පේපර් එක පොඩ්ඩක් වැඩිපුර try කරවන්න ටයිම් එකට ලියවන්න. දැන් ඔයා පේපර් එක බබාට දවසට කරපුවාම ඔයා ඒකේ හරි වැරදි බලපුවාම දරුවට වැරදිච්ච තැන් ටික ඔයා දකිනවනේ. අන්න ඒ දේවල් ටික ඒ දරුවට වැරදිච්ච ටික ආයේ ඔයා ආදරෙන් කියා දෙන්න. ඒක ඒ මොහොතේම කරන්න. ඔයා හිතන්න දැන් බබාගේ ප්‍රශ්න 5ක් කරදුනා කියලා. ඒ ප්‍රශ්න 5 ඔයා ඒ මොහොතේම එයාට ආදරෙන් කියලා දෙන්න. විශේෂම දේ තමයි මම ඔයාලට කියන්න ඕනේ. ඔයාට බෑ. එහා ගෙදර ළමයාට පුළුවන්. ඔයාගේ යාළුවා මෙච්චර ලකුණු අරන් තියෙනවා. ඔයා ඇයි පාඩම් කරන්නේ නැත්තේ? ඇයි ඔයා නට ඉන්නේ? ඔයා කරගන්නේ නැද්ද මේක? ඔය වගේ නෙගටිව් දේවල් නම් ළමයාගේ ඔළුවට දාන්න හිතන්නවත් එපා. අම්මලාත් ස්ට්‍රෙස් එකේ මේ දවස්වල බයෙන් අම්මලා දරුවන්ට වඩා අම්මලා බයෙන් ඉන්නේ. කරුණාකර ළමයිගේ ඔළුව කන්න නම් එපා. ආදරෙන් කියන දෙයක් කියන වෙනද තරම්වත් සැර කරන්න යන්න එපා. එයාලා හරිම රිලැක්ස් එකේ මේ සති දෙක එයාලව හැන්ඩල් කරන්න. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා විසින් කළ යුතුයි. බබා ඔයාලට නොදුරුනාට ළමයා විභාගයට ලෑස්ති වෙලා ඉන්නේ. ඔයාලට තියෙන්නේ ආව උපමට්ටම් කිරීමක් පමණයි. ගුරුවරු 180ක් 95ක් 90ක්ම ඔයාලට ඒ දේ කරලා දීලා තියෙන්නේ. ඒ වගේම දෙමව්පියොත් ගොඩක් මහන්සි වෙනවා. දරුවා විසින් මහන්සි වෙනවා. ඔයාලට තියෙන්නේ උපමට්ටම් කිරීමක් විතර. එයාට හෙල්ප් එකක් තමයි ඔයාලා මේ සති දෙක ඇතුළත කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ කරුණාකර ළමයාගේ ඔළුව කන්න එපා. හරිම ආදරෙන්, උපරිම ආදරෙන් වෙනදටත් වඩා ආදරෙන් එයාව හැමතිස්සෙම දිරි ගන්නවනේ. එයාව එන්කරේජ් කරන්න. එයාගේ කොන්ෆිඩන්ස් හදන්න. ඔයාට පුළුවන් පුතේ. ඔයාට බැරි නම් කාටද පුළුවන්? ඔයා හැම නිතරම දරුවගේ ඔළුවට දාන්න ඔයාට මේක පුළුවන්. ඔයා බය වෙන්න එපා. මම දන්නවා පාස් වෙනවා කියලා. ඔයා මන්තරේ වගේ ඕක දවස ගානෙම ළමයාගේ ඔළුවට දාන්න. මේ කියන්නේ අම්මනේ. අම්මා කියන දේ දරුවන්ගේ හිතට හොඳට දැනෙනවා. නෙගටිව් වචන නම් ළමයාට පාවිච්චි කරන්න හිතන්නවත් එපා. එයාලගේ පරණ පාඩම්, පරණ පොත්පත් අරගෙන ඒවා නැවත නැවත මතක් කරන්න. ඔයාට මේවා ළමයා ළඟින් තියාගෙන හරිම ආදරෙන් මෙයාට මේ දේවල් ආපහු මේ මතක් කරන්න. එයාට පොත කියවන්න දුන්නේ නැතත් ඔයා කියවලා හරි අත් එක කියවන්න. ළඟට අරගෙන ආදරෙන් කියවන්න. එයා ඒවා අත් එක්ක කියනකොට හොඳට අහගෙන ඉන්නේ. එයාගේ ඔළුවට ඒවා වෙනදටත් වඩා යනවා. මම දන්නේ මේ දෙන්න දෙමව්පිය මාත් එක්ක එකඟ වෙයිද කියලා. එයාගේ ප්ලේ ටයිම් 0 කරන්න එපා මේ සති දෙක ඇතුළත. ඒ කියන්නේ අද පොඩ්ඩක්වත් සෙල්ලම් කරන්න දෙන්න නැතුව චුට්ටක්වත් කාටුන් එකක් බලන්න දෙන්න නැතුව එහෙමනම් හිර කරගෙන නම් මේ සති දෙකේ ඉන්න එපා. මං කියන්නේ වෙනදා වගේ මුළු දවසම නටනට ඉන්නේ කියලා. එහෙම නෙමෙයි. දවසට පැය භාගයක් එයා ආස කාටුන් එකක් තියෙනවා නම් ඒ බලලා එයාගේ මනස සැහැල්ලු කරගන්න ඉඩ දෙන්න. මුළු දවසම නෙමෙයි. දවසට විනාඩි 15ක් පැය භාගයක්. ඒ වගේම සෙල්ලම් කරන කෙනෙක් නම් දවසට පැය භාගයක් විනාඩි 15ක් යට සෙල්ලම් කරන්න දෙන්න ගැටලුවක් නැහැ. ඔයාලා ඒක ලොකු ගැටලුවක් කරගන්න එපා. මොකද දරුවටත් එයාගේ මනස සංසුන් කරගන්න වෙලාව අවශ්‍යයි. එයාලා කූඩු කරලා හිර කරලා මේ විභාගයට පුෂ් කරලා බෑ. එයාලගේ මනසේ තියෙන දේවල් නිරවුල්ව ගලාගෙන ලියන්න එන්න නම් එයාලගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න ඕන. ඔයාලට තමයි ඒක කරන්න පුළුවන්. ඒ නිසා එයාට පොඩි වෙලාවක් එයාට වෙනුවෙන් දෙන්න. විනාඩි 15ක් පැය භාගයක් දරුවට පාඩුවේ ඉන්න දෙන්න. එයාත් එක්ක ගණිත ගැටලුවක් හිමීට අම්මට විසඳන්න පුළුවන්. ආදරෙන් එයාට කියලා දෙන්න. මෙතෙන්දී ඔයාලා මේන්ලිම කරන්න ඕන දේ තමයි මේ සති දෙක ඇතුළත ටයිම් එක මැනේජ් කරගෙන පාස් පේපර්ස් එහෙම ආදර්ශ එහෙම නැත්නම් එහෙම පාස් පේපර්ස් නැතිනම් ආදර්ශ ප්‍රශ්න පත්‍ර කටලා තියෙනවනේ ඔයාලා ගාවන තරම් ඒවා කරවන්න ටයිම් එකට කරවන්න. බබාව ස්ට්‍රෙස් කරන්න එපා. අනිත් දේ තමයි එයාට මොනවාම හරි වැරදෙන දේවල් එදිනෙදාම ඒ මොහොතේම කතා බහ කරන්න. එයාට කියා දෙන්න, ඒවා විසඳලා දෙන්න. අනිත් දේ තමයි මට කියන්න ඕන විශේෂම දේ තමයි එයා මෙතුවක් කාලෙකට නිතර වරද්දන දේවල් තියෙනවා නෝ අදන්න. අන්න ඒ දේවල් වලට වැඩි ප්‍රමුඛතාවයක් මේ දවස් ටිකේ දෙන්නේ. කියන්නේ බබා ටිකක් මදි කියලා හිතන දේවල් තියෙනවා. අන්න ඒ දේවල් වලට ඔයාලා මේ දවස්වල ටික වැඩිපුර ફોකස් එක දෙන්න. එයාගේ සිංහල පෙළ පොතේ අත් එක කියවන්න, පරිසරය කරන්න, ප්‍රස්තාව පිටුළු කියා දෙන්න, ගණිත ගැටළු විසඳන්න. ඒ දේවල් බොහොම හිමින් සීරුවේ බබත් එක කරන්න. මේ පේපර්ස් කරන අතරේ ওই ටික කොහොමත් එනවනේ. ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි බබාගේ කොන්ෆිඩන්ස් එක හදන්න. කොච්චර දක්ෂ ළමයෙක් වුණත් බය වුණොත් නම් දෙයිවෙනේ විභාගෙට එයාට ලියා ගන්න බෑ. කොච්චර දක්ෂ කෙනෙක් වුණත් අපිටත් ඒ අත්දැකීම් තියෙනවා විභාග ශාලාවලට ගියපම අපි බය වුණොත් අපි දන්න දේවත් අපිට ලියා ගන්න බෑ. ඒ නිසා ළමයාගේ හිත බය කරන්න නම් එපා. විශේෂයෙන්ම ෆේල් වෙලා නම් ගෙදර එන්න එපා. ඔය වගේ දේවල් නම් ළමයාගේ ඔළුවට දාන්න එපා. පුංචි ඔළුවට එයාලගේ හිත කැඩෙන්න පුළුවන්. එයාලා බය වෙන්න පුළුවන්. එයාලා කොච්චර දක්ෂ ළමයෙක් වුණත් දන්න දේ ලියා ගන්නත් බය.
මොකද අම්මා ළඟ තමයි මැජික් එක තියෙන්නේ. අම්මා තාත්තා ළඟ තමයි මැජික් එක තියෙන්නේ. ඔයාලා හැම නිතරම බබාගේ හිත හදන්න මගේ පුතා ඔයා හරිම දක්ෂයි. ඔයාට පුළුවන්. මම දන්නවා ඔයා පාස් වෙනවා කියලා. අම්මයි තාත්තයි ඔයා ගැන දන්නවා. ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාට පුළුවන්. අන්න ඒ වගේ දේවල් හැම වෙලෙම ඔයාට මේ පුළුවන් තරම් විශේෂයෙන් මේ සති දෙකේ වගේ නිතර කියන්න. එයාගේ කොන්ෆිඩන්ස් එක හදන්න. පුතේ ඔයා බය වෙන්න එපා. ඔයා හැමදේටම උත්තර දන්නවා. දන්න ටික හරියට වෙලාව අරගෙන හොඳට කියවලා නියමිත වෙලාවට ලියලා ඉන්න කියන එක විතරක් යාළුවට කියන්න. අරයා නම් මෙහෙමයි මෙයා නම් මෙහෙමයි ඔයාගේ යාළුවා නම් මෙහෙමයි ඔයාට බෑ ඔයා ෆේල් වෙලා නම් ගෙදර එන්න එපා මේ ෆේල් වුණොත් බලාගමු ෆේල් වුණොත් ඔක්කොම ඉවරයි ඔය වගේ විකාරණ ළමයි ඔළුවට දාන්න එපා ළමයින්ට පේන ඔයාලා ස්ට්‍රෙස් වෙලා දඟලන්න එපා ඒ චූටි ඔළුව හරිම ආදරෙන් හරිම කාම්ලි රෙඩි කරන එක්සෑම් එකට තව සති දෙකක් තියෙනවා දවස් හරියට බැලුවා දවස් 15ක් තියෙනවා අද දවසත් එක්ක ඔයාලට පුළුවන් ඔයාගේ දරුවන්ට පුළුවන් ඒ නිසා කවුරුත් කන්ෆියුස් වෙන්න එපා බය වෙන්න ස්ට්‍රෙස් වෙන්න එපා ඔයාලට පුළුවන් බෞද්ධ කෙනෙක් නම් බෝධි පූජාවක් එහෙම තියලා ලෑස්ති වෙන විභාගෙට අනිත් ආගමික වලයටත් ඒ විද්‍යාලයට අදාළ ක්‍රම වලට ලෑස්ති වෙන්න පුළුවන් දරුවා හිත සංසුන් කරන්න විභාගෙට කලින් දවසේ බබාව රෑ වෙනකන් ඇහැරවෙලා තියාගන්න එපා එයාව ටිකක් වේලාසන නිින්දට යවන්න හොඳ කැම වේලක් එයා කැමති කැම වේලක් දීලා නිින්දට යවන්න ඒ වගේම මේ දවස් ටික දරුවන්ව පරිස්සම් කරගන්න සෙනඟ ගොඩක් ගැවසෙන තැන් වලට අරගෙන යන්න එපා. මේ සති දෙක ඇතුළත දවස් දෙකෙන් තුනෙන්වත් කොත්මල්ලි එහෙම ටිකක් දෙන කෙනෙක් නම් දෙන්න. ලෙඩ රෝග වලින් දරුවා ආරක්ෂා කරගන්න වෙනදටත් වඩා පරිස්සම් කරගන්න දරුවන්ව. ඒ වගේම තමයි දෙමෝපියොත් පරිස්සම් වෙන ලෙඩ දුක් වලින් ආරක්ෂා වෙන ඔයාලා තමයි දරුවන්ගේ ශක්තිය හයිය. ඒ නිසා මම හිතනවා අවශ්‍ය දේවල් ටික ඔයාලත් එක්ක කතා කරන්න ඇති කියලා ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාන්න. දරුවෝ දක්ෂයි. දරුවෝගේ ඔයාලට තියෙන මේ මැනික්කට පොලිෂ් කරන්න විතරයි. එයාලා කොහොමද දක්ෂයි. ඔයාලා හැමෝගෙම දරුවෝ දක්ෂයි. ඒ නිසා දෙමව්පියෝ වශයෙන් ඔයාලත් ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයාලා අදහන ආගමකින් ආශිර්වාද ලබා ගන්න විභාගයට කලින් දවසේ දරුවෝ ආරක්ෂා කරන්න ලෙඩ දුක් වලින් එයාලට මේ සති දෙක පේපර්ස් කරවන්න එයාලට වැරදින තැන් ආයෙ චුට්ටක් කියා දෙන්න බබාලව ස්ට්‍රෙස් කරන්න එපා එයාලට දවසට පැය භාගයක් විනාඩි 15ක් හරි එයාලගේ මී ටයිම් එක දෙන්න දරුවෝ කාත් එක්කත් කන්පෙයා කරන්න යන්න එපා විශේෂයෙන්ම අවසාන වශයෙන් මට ඔයාලට මේන්ලිම කියන්න තියෙන්නේ දරුවා බය කරන්න එපා බය වුණොත් මොන జగතට වුණත් දන්න දේවත් ලියා ගන්න බෑ ඒ නිසා විභාගෙට දරුවාගේ තුල බයක් ඇති කරන්න එපා උනන්දුව විතරක් ඇති කරන්න මම හිතනවා ඔයාලට මම කියන දේ තේරෙන්නේ නැති කියලා. දෙමාපිය ළඟ තමයි මැජික් එක තියෙන්නේ. ඔයාලගේ මැජික් එක පාවිච්චි කරන්න. මේ මැජික් එක තමයි ආදරේ ආශිර්වාදයයි. ඔයාලගේ කැපවීම කොහොමද තියෙනවා. ඒ නිසා එකතු වෙලා දරුවත් එක්ක මේ වැඩේ කරගන්න. ඔයාලගේ පොඩ්ඩු හැමෝටම ශිෂ්‍යත් විභාගයේ ඉහළින්ම සමත් වෙන්න හැකි වෙන්න කියලා මම ආදරෙන් සුබපතනවා අම්මා කෙනෙක් විදිහට. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මං ගිහින් එන්නම්.